ඔයාටත් ඇක්ටිව් ඇක්නි නම් තියෙන්නේ. ඇක්ටිව් ඇක්නි නැති කරන්න තියෙන එක සප්ලිමන්ට් එකක් තමයි සිංක්. මේ සප්ලිමන්ට් පහක් මම ඔයාලට කියනවා. ඇක්නි තියෙන කෙනෙක් නම්, ඇක්නි ස්කාර්ස් තියෙන කෙනෙක් නම් මේ ඉන්ග්‍රීඩියන්ට් පහ ඔයා යූස් කරලා බලන්න. ඔයාටත් ගොඩක් හොඳක් වෙයි. පළවෙනිම දේ සිංක් සප්ලිමන්ට්. ඇක්ටිව් ඇක්නි තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඔයිල් ප්‍රමාණය මුනේ කන්ට්‍රෝල් කරන්න. ඒකට ඕනම දේ තමයි සිංක්. සිංක් සප්ලිමන්ට් වර්ග ගොඩක් තියෙනවා. සිංක් ග්ලයිසිනේට් හැමට හොඳයි. සිංක් ග්ලයිසිනේට් වර්ග try කරලා බලන්න. ඒ වගේම ඕපන් පෝස් තියෙන කෙනෙක් නම් ඔයා මැග්නීසියම් වර්ග යූස් කරන්න ඕනේ. මැග්නීසියම් සප්ලිමන්ට් ඇත්තටම ඇක්නි ස්කාර්ස් වගේම ඇක්නි ඕපන් පෝස් නැති කරන්න ලොකු උදව්වක් දෙනවා. ඒකත් ඔයාට හොඳ දෙයක්. ඒ වගේමයි ස්කින් බැරියර් එක. ස්කින් බැරියර් එක මේන්ටේන් කරන්න ඔයා හොඳ ඔයිල් මූණේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔමෙගා 3 ඔයා ගන්න ඕනේ. හතරවෙනි එක අපි දන්න මයික්‍රෝබයෝම්ස්. මූණේ ඉන්න මයික්‍රෝබයෝම්ස් ඔයාට වෙනස් කරනවා ප්‍රෝබයෝටික් වර්ග ඔයා පාවිච්චි කරන්න. නිතර ප්‍රෝබයෝටික් වෙනම ගන්න තියෙනවා. ඒ දේවල් ඔයා යූස් කරොත් ඔයාකට ගොඩක් දේවල් හොඳ විදිහට මූණට හොඳ මයික්‍රෝබයෝම්ස් යූස් කරන්න පුළුවන්. අන්තිම එක ඔයා හැමදාම දන්න මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක. හයිඩ්‍රේෂන් කරන්න. මූණ හයිඩ්‍රේෂන් වල තියාගන්න. මූණේ හයිඩ්‍රේෂන් තත්ත්වය වැඩි කරන්න ඔයා ගන්න ඕනේ විටමින් B කොම්ප්ලෙක්ස්. මම මේ කියපු ඔක්කොම ඇක්ටිව් ඇක්නි නැති කරන්න සිංක් ඕනේ. ඕපන් පෝස් නැති කරන්න මැග්නීසියම් ඕනේ. හැමේ ස්කින් බැරියර් එක මේන්ටේන් කරන්න ඔමෙගා 3 ඕනේ. ඒ වගේමයි අපි නෝමලි දේ දන්න දේ මයික්‍රෝබයෝම්ස් හොඳ කරන්න ප්‍රෝබයෝටික්ස් ඕනේ. අන්තිම දේ අපි සාමාන්‍යයෙන් කතා කරන විටමින් B කොම්ප්ලෙක්ස් එක. මේ හැමදේම ඔයාට ඕනේ. ඔයාගෙන් ගෙවත් ඇක්නි තියෙන පාටක් මූණ ලස්සන ග්ලාස් ස්කින් ක්ලියර් ස්කින් කරන්න ඕන නම් ඔයාට පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට් පහ තමයි මේ කිව්වේ.